guys, ඉතින් ඔන්න අපි ආවා මේ National History Museum එක බලන්න ලන්ඩන් වල. ලස්සන ගොඩක් දේවල් තියෙනවා මම හිතන්නේ බලන්න අපි බලමු මෙහෙම ඉස්සරහට. ඉතින් 1980ක වසරේ විවෘත වන මේ අලංකාර ගොඩනැගිල්ල ඇතුලේ මිලියන 80කට අධික ස්වභාවික ඉතිහාසයට අදාළ නිරූපණ නියැදි තැන්පත් කරලා තියෙනවා. මේ ප්‍රධාන ආකර්ෂණය තමයි දැවැන්ත ඩයිනෝසරයන්ගේ ඇටසැකිලි, ජීවමාන වගේම පෙනෙන චලනය වෙන ටීරෙක්ස් මොඩලය, විශාල නිල්තල් මහසෙක්ගේ ඇටසැකිල්ල සහ පෘථිවියේ ආරම්භයේ සිට අද දක්වා වූ ස්වභාවික ඉතිහාසය පිළිබඳ අපූර්ව ප්‍රදර්ශනයන් මෙහි කෙරෙන එක. ඉතින් මේක විද්‍යාලෝලීන්ට විතරක් නෙවෙයි, කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිහිටියන් දක්වා හැමෝටම අමතක නොවන අත්දැකීමක් ලබා දෙන තරම්. ඒ වගේම විශේෂම දේ මේ කෞතුකාගාරයට ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් මේ කෞතුකාගාරයට යන කෙනෙක් මුලින්ම කෞතුකාගාරයේ වෙබ් අඩවිය හරහා ටිකට් පත් වෙන් කරවා ගැනීමක් කරන්න පුළුවන්. මේ ටිකට් පත් කියලා කිව්වට මේ ටිකට් පත් මුදලට ගන්න ටිකට් පත් නෙවෙයි. අන්න ඒක තමයි තියෙන විශේෂය. මේක ඇතුල් වීම සඳහා ලැබෙන අවසර පතක් විතරයි. ඉතින් ලන්ඩන් නගරයට එන ඕනම කෙනෙක් අනිවාර්යෙන් බලන්න එන්න ඕන තැනක්. ළමයි ඉතින් ඔන්න අපි යනවා මේ මියුසියම් එකේ තියෙන වටිනාම තැන බලන්න. මේක තමයි ඇවිල්ලා ඩයිනෝසර්ස් ලගේ සෙක්ෂන් එක. බලමු අපි. ඉතින් අවුරුදු මිලියන 66කට කලින් මේ පෘථිවිය පාලනය කළේ ඩයිනෝසරයන් කියලා අපි දන්නවනේ. ඉතින් අද ආයෙමත් ඒක ජීවමානයි වගේ මෙන්න මෙතනදී දැනෙනවා. ඉතින් ලන්ඩන් හිස්ටරි මියුසියම් එකේ ඩයිනෝසර් ගැලරි එක ඇතුළට ගියාම දැවැන්ත ඩයිනෝසරයන්ගේ ඇටසැකිලි සහ සැබෑ ජීවීන් වගේම පෙනෙන ප්‍රදර්ශනය ඔයාව අතීතයට අරගෙන යනවා. මේකේ තියෙන ප්‍රධාන ආකර්ෂණය තමයි චලනය වන ටීරෙක්ස්. ඒකේ චලනය වෙන විදිහ, ඒ පෙනුම මොහොතකට ඇත්තටම ඩයිනෝසරයෙක් ඉදිරියේ ඉන්නවා වගේ ඔයාට හැඟීමක් ඇති කරනවා. ඉතින් ඒක විතරක් නෙමෙයි. ඩයිනෝසරයන් ජීවත් වුණු යුගය, ඔවුන්ගේ ජීවන රටාව සහ ඔවුන් වඳ වී ගිය ආකාරය ගැනත් ඉතාම රසවත් තොරතුරු මෙන්න මෙතනදී ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඔයා ලන්ඩන් එනවා නම් විශේෂයෙන් මේ ඩයිනෝසර් ගැලරි එක අනිවාර්යෙන් බලන්න. ඒක කුඩා දරුවන්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ටත් අමතක නොවන අත්දැකීමක් වෙනවා. මේ ටොයිස් තියෙනවා, ටොයි ෂොප් එකක්. ඩයිනෝ අයිටම්ස් තමයි තියෙන්නේ ඔක්කොම. අර අපි කලින් කිව්වා වගේ මේක නිකම්ම නිකං කෞතුකාගාරයක් නෙවෙයි. පෘථිවිය අවුරුදු බිලියන ගණනයක ඉතිහාසයට විවෘත වන දොරටුවක්. ඉතින් අපි කතා කළා වගේ අද වෙනකොට ආරම්භයේ ඉඳලා අද වෙනකොට Natural History Museum එකේ මිලියන 80කට වැඩි ස්වභාවික නියැදි පොසිල, ඛනිජ ද්‍රව්‍ය සහ ජීවි විශේෂ ආරක්ෂා කරගෙන සිටින ලෝක ප්‍රසිද්ධ ස්ථානය. මේ ප්‍රධාන කොටස් හතරක් පුරා ඩයිනෝසරයන්ගේ දැවැන්ත ඇටසැකිලි, ආස පුරා එල්ලා ඇති නිල් තල්මස්සෙක්ගේ අස්ථි සැකිල්ලක්, පෘථිවියේ නිර්මාණය, ගිනිකඳු භූමිකම්පා, වටිනා මැණික් හා ඛනිජ, මානව පරිණාමය සහ ස්වභාව ධර්මයේ අපූර්ව කතා රැසක් ගවේෂණය කරන්න පුළුවන්. මේ විද්‍යාව, ඉතිහාසය සහ ස්වභාව ධර්මයේ එකම වහලක් යට එකතු කරන එකපාරක් ඇවිල්ලා ගියොත් නැවත පැමිණෙන්න හිතෙන අමතක නොවන අත්දැකීමක්.
මේ තමයි ලන්ඩන් නැචරල් හිස්ටරි මියුසියම් එකේ තියෙන වෝල්කැනෝස් ඇන්ඩ් එර්ත්ක්වේක්ස් ගැලරි එක. පෘථිවිය ඇතුළත ක්‍රියාත්මක වෙන අතිවිශාල ස්වභාවික බලවේග මෙහිදී ඉතාම රසවත් විදිහට අත්විඳින්න පුළුවන්. මේ විශේෂම අත්දැකීම තමයි 1995 ජපානයේ කෝබේ නගරයේ සිදු වුණු භූමිකම්පාව ආදර්ශයට ගත් earthquake simulator එක. ඒ තුලට ගිය විට සැබෑ භූමිකම්පාවක් අතර සිටිනා වගේ හැඟීමක් ලැබෙනවා. ඒ වගේම ගිනිකඳු පිපිරීම් වලින් නිර්මාණය වූ ලාවගල්, ගිනිකඳු අලු, විද්‍යාඥයින් භාවිතා කරන ආරක්ෂිත උපකරණ සහ පෘථිවිය තුල සිදුවන වෙනස්කම් පිළිබඳ අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශන රැසක් මෙහි දැක් ගන්න පුළුවන්. පෘථිවිය නිරන්තරයෙන් වෙනස් වෙන ජීවමාන ග්‍රහලෝකයක් කියන එක තේරුම් ගන්න මේ ගැලරිය හොඳම තැනක්. ඉතින් ළමයි ඔන්න අපි මියුසියම් එක බැලුවා. මියුසියම් එකේ 120ක් විතර තමයි අපිට ඉවර කරගන්න පුළුවන් උනේ. අපි තව එපිසෝඩ් එකකින් අරගෙන එන්නම් ඊටු ටිකත් මියුසියම් එකේ ලස්සනට. එනොන්න අපි දැන් යනවා ආපහු ගෙදර. එහෙනම් මේ subscribe කරන්න කට්ටිය subscribe කරපු නැති කට්ටිය subscribe කරන්න. වීඩියෝ එක බලන්න බලලා like කරලා comment කරලා ෂෙයා කරන්න තම දක්වන්න. එහෙනම් ජය වේවා. දරුවන් මధు vlogs.